හායි කොහොමද? ඉතින් මම අද පොඩි වැඩක් කරා. අද කියන්නේ ඉතින් මම මේක ගොඩක් දවස් කරලා අද තමයි එඩිට් කරේ. හේතුව තමයි මේක මං කෑම එක හැදුවේ අපේ අම්මට. අර සනීප නැහැ. එයාට ගෙනියන්න තමයි හැදුවේ. ගෙනිච්චා ඒ වුණාට ගෙනිච්චට එයාට කෑම එක කන්න බැරි වුණා. එයාව ඇඩ්මිට් කරා අමාරු වෙලා. ඉතින් අද තමයි එයාව ඩිස්චාර්ජ් කරේ. ඊට පස්සේ තමයි මම මේක එඩිට් කරේ. හරි ඉතින් හරිම දුක හිතෙන සිද්ධියක් ඒක. ඉතින් මොනා කරන්නේ? දැන් ඉතින් ආයෙත් එයාට කෑම එකක් හදලා ගෙනිහින් දෙන්න ඕන. මං චිකන් එකෙන් පටන් ගත්තා. මුලින්ම අමුතුන පහකුඩේ මිරිස් කුටි පැදලා හොදලා කපලා ගත්ත චිකන් වලට දානවා. ඊට පස්සේ ඒකට කොරක දානවා. එනසල් කරාමුණටි දානවා. ගම් මිරිස් දානවා. එතකොට බැදපු තුන පහකුඩු දානවා. ඊට පස්සේ ලුණු කුඩු දානවා. ඊට පස්සේ දානවා වැදගත්ම දේ තමයි පාන් පිටි ටික. ඇයි දන්නවද පාන් පිටි දාන්නේ? එතකොට තමා මේක අර චිකන් එක බොරේට එනවා කියන්නේ අපි. එහෙමත් එනවා ලස්සනටත් එනවා උකුවටත් එනවා. අපි චිකන් එකට වතුරනේ දාන්නේ. ඉස්සර මට මතකයි අපේ අම්මලා ඔය ඇති නම් පොල් කිරි ටිකක් දානවා. හැබැයි මම වතුර දාලා තමයි හදන්නේ. ඔන්න හරි දැන් මේක මැරිනේට් වෙන්න තියන්න ඕන. බබා නර්සරි ගිහිල්ලා එතකොට එයා 11 විතර ගන්න යන්න ඕනේ. ඒ වෙති මම මේවා සේරම උයලා පැක් කරලා තමයි යන්න ඕන. මොකද අපි 12 වෙදි ගෙදරට යන්න මෙහෙන් පිටත් වෙන්නත් ඕන. හරි දැන් මේක වතුර චුට්ටක් දානවා. තුන පානිකා වේලිලා වගේ. ඒ නිසා චිකන් කෑලි වලට අල්ල ගන්න වතුර ටිකක් දාලා එහෙම කරලා මේක පොඩ්ඩක් වහලා තියනවා. හරිනේ. දැන් ඔන්න කට් කියලා කපන්නයි යන්නේ. ඉක්මනට කපන්න ඕන මේ ටික. කපලා වැඩ ගොඩක් තියෙනවා. ගොඩක් ඒවා උයන්න තියෙනවා. ඊට පස්සේ බෙදන්න තියෙනවා. ඊට පස්සේ බබාව ලෑස්ති කරගන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ පොඩි බබෙක් එක්ක කොහොමද ගමනක් යන්නේ කියලා. ඊටත් වඩා කැමත් උයන් ගමනක් යන්නේ කියලා. ඒ වගේ බිසිම බිසි කෙනෙක් තමයි මමත්. අද ඉතින් මම ටිකක් හැපි එකේ ඉන්නේ. අම්මා ගෙදර ආවනේ. ඒ නිසා තමයි මේක එඩිට් කරලා දාන්නේ. ගෝට් ඉතින් අම්මට ආයෙත් අවස්ථාවක් දුන්නා. ඒ නිසා මම සතුටින්. ඔන්න ඉතින් ඒ වෙලේ මම ග්‍රීන් ටී එකකුත් බිව්වා. මොකද මම මේ දවස්වල රැට ග්‍රීන් ටී බොනවා කෙට්ටු වෙන්නේ ඉතින්. හැබැයි එදා රෑ බොන්න බැරි වුණා. ඊට පස්සේ මං හිතුවා ගෙදර යන්න කලින් චුට්ටක් කෙට්ටු වෙලා යන්න ඕන මග දිගට කියලා එකක් හදලා තියාගත්තා. හරි මේ චිකන් එක හදන්න යන්නේ. උළු හාල් දැම්මා, සුදු ලුණු දැම්මා. ඊට පස්සේ දැම්මා ඉඟුරු. දැන් ආයෙත් ලොකු ලුණු දැම්මා, බී ලුණු. ඊට පස්සේ අවු මිරිස්, රම්පේ, කරපිංචා ඔය ටික තමයි දාන්නේ. සුපුරුදු පරිදි හැම දෙයකම දාන ටික තමයි යන්නේ දාන්නේ. හරි මේක කරවේගෙන ඉතින් චිකන් ටික දාලා ඊට පස්සේ චිකන් හදපු භාජනයට වතුර පොඩ්ඩක් දාලා ඒ ටිකක් දාලා ඔන්න ඉතින් මේ චිකන් එක හදාගන්න. මම මේ තරම් තෙල් දාන්නේ නැහැ ගෙදරට හදද්දී. හැබැයි මේ කෑම එකෙන් තව දෙතුන් දෙට දෙන්නක් තියෙනවා. එතකොට එක ටික රසට ගන්න එපායි. එහෙනම් වැඩියෙන් දානවා. එක අතකින් ෆෝන් එක අල්ලලා එක අතකින් දාද්දි ටිකක් එහෙම හැලෙනවා. එතකොට වෙලත් යනවා. එහෙනම් ඉතින් බැහැනේ මට වීඩියෝ කරන්නත් ඕනේනේ. හරි දැන් ඔකට ඔන්න වතුර ටිකක් දාන්න. ඔච්චර තමයි. බලන්න එකේ පාට දැම්මම හිතා ගන්න පුළුවන් මට ඒකේ ෆිනිෂින් එක කොහොමද කියලා. දැන් ඕක වහලක් තියෙනවා. සමහර අය චිකන් හදද්දී වහන්නේ නැහැ. ඒක ඇරලමයි හදන්නේ. හරි මම දැන් බෝන්චි එක හදාගන්න හදන්නේ. වෙනද වගේ කඩලා දැම්මෙත් නැහැ. හරහට කැපුවෙත් නැහැ. මෙහෙම තීරු වගේ තමයි කැපුවේ. එතකොට නේ කෑම එක ලස්සනයි රසයි දෙකම ඉතින්. ප්‍රෙෂර් කුකර් එකේ ෆස්ට් ටයිම් තමයි මම මේ අල දැම්පේ. මේක මට හම්බුනේ ලොකුවක් අගේ. අවුරුද්දට ගෙදර ගියාම අමර gift එකක් විදියට ඒක දුන්නා.
නරකමක් නැහැ. ගෑස් සෑහෙන්න ඉතුරු වෙනවා. නැත්තම් කොච්චර වෙලා තම්බන්න ඕනද? මම ඒකේ කජුත් තැම්බුවා. හොඳයි. හරි. දැන් මේකට දානවා බෝංචි එකට මේක කිව්වේ. ඒකට දානවා අමුතුන පාකුඩු, කහකුඩු, ලුණු කුඩු. දාලා හොඳට ඒක මික්ස් කරලා සුපුරුදු පරිදි අර තෙලට දාන්න ටික රම්පි කරපිංචා ලුණු සුදු ලුණු ඒ ටික දාලා හදාගන්න ඕන. හරි. අල ටිකක් තැම්බිලා ඒකත් හදාගන්න පුළුවන්. මුලින්ම අබ ටිකක් සුදු නෑ මොනවද? උළුහාර ටිකක් ඊට පස්සේ මොනවද අර අපි කපාගත්තේ බෝංචි එකට ඒ ටික දාලා මික්ස් කර ගන්නවා. කැමති නම් උම්මලක ටිකකුත් දාන්න පුළුවන් ඉතින්. දැක්කනේ? ඔන්න ඔය ටික තමයි දාන්නේ. මාරම රස්නේ දැන් මම සෑහෙන වෙලා මේ කිචන් එකේ උයන්නේ ෆෑන් එකකුත් තියෙන උඩ ඒත් රස්නේ ගොඩක්ම රස්නේ කාලයක්. ඉතින් මේ උයද්දි හරි අමාරුයි මෙච්චර ගොඩක් උයද්දි. ගින්දර පොටක් අඩු කරලා බෝංචි එක වහගන්නේ නැහැ. බෝංචි විතරක් නෙමෙයි කොළ පාටට උයන කිසිම දෙයක් වහන්නේ නැහැ. එහෙම වුණාම ඒකේ පාට මේ නැතු යනවා. හරි දැන් කජු එක හදන්න යන්නේ ප්‍රෙෂර් කුකර් එකේ තමයි. ඉතින් හදාගන්නේ ඒකට කහ කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා කජු ටිකක් වැහෙන්න වතුර දාලා තම්බ ගන්නවා. හැබැයි මෙහෙමයි මේකට අවු මිරිස් රම්පේ කරපිච්ච මුකුත් දාන්නේ නැහැ. එහෙම තැඹිලා වැඩි වෙනවනේ. ඔන්න කජු එක තම්බලා ගත්තා. ඒකට දාන ටික තමයි තියෙන්නේ. කජු එකට ග්‍රීන් පීස් ටිකක් දැම්මා. නැත්තම් කජු මදි වෙනවා. හරි දැන් කජු එක ටෙම්පරාදු කරගත්තා. එක්කරේ තෙල් ටිකක් දාලා කපාගත්ත ටික දාලා එකට මොනවද කුරුදු පොත්තක උළුහාලුයි දාලා ඔන්න ඔහොම තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු කරා. දැන් කජු ටික වැහෙන ඔන්න මෙන්න ගානට උක්කිරි ටිකක් දාන්න ඕන. ඊට පස්සේ මේක ඉතින් පාඩුවේ ඉදෙන්න දෙනවා. මුලින්ම ගින්දර වැඩි කරා. පස්සේ ගින්දර අඩු කරා. තව ටිකක් ග්‍රේවි එක මේ හිතෙන්න ඕන. ඉතින් ඒක නිසා තව චුට්ටක් ගින්දර අඩු කරලා තියාගන්නවා. දැක්කනේ චිකන් එක හැදිලාමයි. දැක්කනේ තාලිය පිහිපිය තමයි යුවේ යන්නේ. හරිම මහන්සියෙන් යුවේ. ඉතින් හිතන්න ඔය එච්චර මහන්සියෙන් උයලා අම්මට එයා වෙනුවෙම හදපු කෑම එක එයාට කන්න බැරි වෙලා එයා ගිහින් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරාම මට කොහොම දැනෙන්නේ නැද්දනේ. හරි මම මේ අන්නාසි ගෙඩිය ගෙනාවේ සලාදයක් හදන්න. ඊට පස්සේ මට හිතුණා සලාදයකට වැඩිනේ මෙච්චර. මම හිතුවා ටිකක් උයනවා කියලා. ඊට පස්සේ සලාදෙට පොඩි කෑලි ටිකක් අයින් කරලා අන්නාසි චුට්ටක් උයලා ගත්තා. එක නම් ඒ වෙලේ තීරණය කරපු එක. ඔන්න ඔය ටික තමයි දාන්නේ අන්නාසියකට. තෙලට දැම්මා කපාගත්තු හැමදේම. ඊට පස්සේ ඒකට දානවා මිරිස් කුඩු, එතකොට කෑලි මිරිස් කුඩු ටිකක්, එතකොට කහ කුඩු චුට්ටක්, ලුණු කුඩු චුට්ටක්. ඔය දේවල් තමයි දාන්නේ. ඔය එච්චර අමාරු නැහැ අනේ. සමහර ඒවාට ඉතින් සමහර 3-5 දාන්නේ. සමහර ඒවාට දාන්න. එහෙම තමයි. ඕකෙත් වැදගත්ම දේ තමයි සීනි ටිකක් දාන්න ඕන. හේතුව තමයි මොකද දන්නවද? අන්නාසි වල ඇඹුල් රහක් එනවනේ. ඉතින් ඇඹුලුයි සීනි ගතියයි එකතු වුණාම අර අච්චාරුවක රහ වගේ එන්නේ. ඒ වගේ එකක් කෑම එකකට තියෙදි ගොඩක් රසයි. ඉතින් සීනි ටිකක් දාලා මේ පැණි රසයි ඇඹුල් රසයි දෙකම එකතු කරගන්නවා අන්නාසි වල. එතකොට ඉතින් හොඳට එනවා.
දන්නවද මේ කෑම එක කාපු හැමෝම කිව්වා මාරම රසයි, ගොඩාක් රසයි. ඒ වගේ මට හොඳ කමෙන්ට් හම්බුණා. හස්බන්ඩ්ගේ අම්මා, හස්බන්ඩ්ගේ අක්කා, ඒ කට්ටියත් එහෙම කිව්වා. මට ඉතින් so happy. අපේ ගෙදර අයත් කිව්වා අම්මට කන්න බැරි වුණාට හැමෝම කෑවා. ඉතින් ඒ අයත් කිව්වා හොඳයි කියලා කෑම. හරි දැන් මම මේ අල පොඩ්ඩක් ටෙම්පරේචර් කරගන්න හදන්නේ. අල කෑලි ලොකුවට කැපුවේ නෑ. පොඩක් පොඩියට කැපුවේ. හරි අල වලට ඉතින් දාන දේ දන්නවනේ ඔයගොල්ලෝ. ලුණු කපලා දානවා. එතකොට කරපිංච, රම්පේ, අවු මිරිස්, කෑලි මිරිස් සහ උම්මලකල ටිකක් දානවා. මික්ස් කරගන්නවා හොඳට. ඊට පස්සේ ඒක ටෙම්පරාදු වෙන්න තියලා අල ටික දානවා. ලුණු කුඩුත් දානවා. ඊට පස්සේ ලුණු බලලා ඊට පස්සේ ඉතින් ඉවරයි. හදලා ඉවරයි. ඕක අර හැඳි හැඳි කූරකින් වගේ තමා මික්ස් කරන්න ඕන. ඊට මට හිතුණා අල චුට්ටක් පොඩි වෙන්න තිබුණොත් හොඳයි කියලා. ඒ නිසා මම ওই විදිහට හදාගත්තා. ඔන්න මගේ සලාදේ එකට මම දැම්මා අන්නාසි, එතකොට කැරට්, එතකොට තක්කාලි, ඊට පස්සේ තව මොනවද ලුණු, ගර්කින් ඔව් ඒ ටික තමයි දැම්මේ. දැක්කනේ. ඔව තමයි මම ඉුවේ බටර් මෝජෝ එක නම් කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒක කලින් දවසේ රෑ හැදුවේ. හරි ඔන්න ඔය කෑම තමයි අම්මලටත් ගෙනිච්චේ. දැන් ඉතින් ආයෙත් මම අම්මට කෑම එකක් මහන්සි බලන්න නැතුව උයලා ගෙනහිල්ලා දෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ මෙනු එකක් හදලා බලන්න කොච්චර රසයිද කියලා. එහෙනම් මොනවා හරි දැක්කොත් විශේෂ දෙයක් හරි අඩුපාඩුවක් හරි මගේ වීඩියෝ එකේ මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕකේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි.